ආයිබෝවන් සුබ දවසක් සියලුම ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන්ම අපේ ආදරණීය සහෝදර සහෝදරයන්ට වෙනදා වගේම මතක් කරනවා අපේ නාලිකාව subscribe කරන්න channel එක හැමෝටම බලන්න share කරන්න ඒ වගේම අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලා හැමෝම මේ ලබාගත් ජයග්‍රහණය රැකගන්න කටයුතු කරන කණ්ඩායමක් කියලා අපි දන්නවා. මේව බලන හැමෝම ඒ වගේම රට ඉදිරියට යනවා බලන්න කැමති කට්ටිය තමයි හැමෝම ඉන්නේ. ඉතින් එහෙමනම් අපි අද දවසේ කතා කරමු මේ ප්‍රශ්න කීපයක් තියෙනවා අද දවසේ කතා කරන්න. විශේෂයෙන්ම ඔයාලා කවුරුත් දන්නවා දැන් එක ගොබිලෙක් කියනවා දැන් මේ 2027 රටේ ප්‍රබලයේ රෝහල් ගත වෙනවලු, දැඩි සත්කාරයකගේ දක්වා යනවලු, ජනාධිපති ධූරයට අලුතින් පුද්ගලයෙක් පත් වෙනවලු, දිවුරුම් දෙන්න ලෑස්ති වෙලා ඉන්නලු. ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. ඊට කලින් පොඩ්ඩක් මතක් කරන්න ඕන අරවින්ද සිල්වාගේ බිරිඳ කපිල චන්ද්‍රසේන සම්බන්ධයෙන් ප්‍රකාශ දීලා තියෙනවා, කට උත්තර දීලා තියෙනවා. ඉතින් බොහෝ පරස්පර දේවල් තමයි දීලා තියෙන්නේ. ඉතින් මේ කට්ටිය සම්පූර්ණ මෙයාලට උපදෙස් දීලා තියෙන්නේ රියන්සි මහත්මයා කියන්නේ එයාලගේ නීතිඥය. එයා කාගේ නීතිඥයද කියලාත් හොයලා බලන්න. පරස්පර විරෝධී ගොඩක් දේවල් තියෙනවා. සැක සංකා ගොඩක් දේවල් තියෙනවා. ඒව අහගෙන ඉන්නකොට ඊටාම සරල බුද්ධියක් තියෙන මිනිස්සුෙකුට පවා තේරෙන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් නීතිඥවරයා අහන ප්‍රශ්නවලට පොලිසියෙන් දීලා තියෙන පිළිතුරුත් එක්ක බලනකොට මේක පිටිපස්සේ පොලිසිය ඉන්නේ මොන තැනකද කියලාත් අපිට හිතා ගන්න පුළුවන්. මරණය සිදු වුණ රූම් එක ඇතුලේ තිබිලා තියෙනවා හඳුනා නොගත් තහවුරු කර නොහැකි ඖෂධ වර්ගයක් තිබිලා තියෙනවා. ඒ වගේම ඒ බෙල්ට් එක සම්බන්ධයෙන් කෑල්ලක් බෙල්ලේ තිබිලා තියෙන්නේ. ඒ වගේ දේවල් තිබිලා තියෙනවා. ඒ වගේම ලේ සාම්පල් තිබුණා කියලා කතාවකුත් තියෙනවා. ඉතින් දැන් මේක බලනකොට මේ ගෙදරට මේ පුද්ගලයා ගිහිල්ලා තියෙන්නේ මේ නිතර යන ගෙදරකුත් නෙවෙයි. අවුරුද්දකට වතාවක්වත් යන්නේ නැති ගෙදරක් කියලාත් ඒ කට උත්තරවල තියෙනවා. පහවදා දවසේ මේ කට්ටිය කතා කරලා තියෙනවා නීතිඥවරයාත් එක්ක. ඉතින් ඒ නීතිඥවරයා හම්බෙන්නවත් කපිලවත් ගිහිල්ලා නැහැ. කතා කරලා තියෙන වෙන අය. දැන් අර හැමෝම කතා කරනවා නේද? හැමෝම කතා කරනවානේ කොහොමද මෙයා මේ සල්ලි වලට මුස්ලිම් පුද්ගලයෝ දෙන්නෙක් අපතියන්න සූදානම් කරේ කියලා. ඇත්තටම දැන් අරවින්දලා කට උත්තර වලින් පැහැදිලි වෙනවා. එයාලා වෙනත් දෙන්නෙක් තමයි සූදානම් කරලා ඉඳලා තියෙන්නේ. එයාවත් දන්නේ නැතුළු මේ දෙන්නෙක් මේ සූදානම් කරලා මේ දෙන්නෙක් අස්සම් කරලා තියෙන එක. ඉතින් එතකොට මෙව්ව උනේ කාගේ උවමනාවටද? මොකද්ද ඒ උවමනාව? ගොඩක් දේවල් තියෙනවා. එතකොට දැන් මේ සියල්ල දන්න කපිල චන්ද්‍රසේනගේ බිරිඳ තවම ජීවතුන් අතර ඉන්නවා. එයාටත් අධිකරණ නියෝගයක් මතමයි, අධිකරණයේ අවසර මතම තමයි එයා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙන්නේ. මෙච්චර මේ වැදගත් නඩුවක්, මේ නඩුව මෙච්චර මේ ඔප්පු වෙලා තියෙද්දි මිලියන 2ක් ගත්තා කියලා. ඒ ගත්ත එක හොයන්න තියෙන අවස්ථාව තියෙද්දි ඇයි කපිල චන්ද්‍රසේනගේ බිරිඳ ගියේ? ඒ ගියේ කාගේ උවමනාවටද? ඒ යන්න ඒ අවසරය අරගන්න මේ ආණ්ඩුව මැදිහත් වුණාද? මේ ආණ්ඩුවට වැඩ කරා කියලා අරවින්ද සිල්වා එයාට අමුතු වරප්‍රසාදයක් ලැබුණාද? දැනටත් ලැබෙනවද? ලැබෙමින් පවතිනවද? ලොකු ප්‍රශ්න කොටකටනේ මුහුණ දීලා තියෙන්නේ. දැන් අරවින්ද සිල්වා මේ මාලිමාව රජයේ ගේන්න මාලිමාවට උදව් කරා කියලා රාවයක් පැතිර යනවනේ. ඒ නිසා තමයි මම ඒක මතු කරන්නේ. එතකොට ජනතාව මෙව්ව දිහා බලාගෙන ඉන්න තව සූදානම්ද? දැන් මෙතන බලාගෙන යනකොට මේ සිද්ධි දිහා බලාගෙන යනකොට අපිට පැහැදිලි වෙන එක කාරණාවක් තමයි මේක රාජපක්ෂලාගේ ආණ්ඩුවද කියලා. තවම තියෙන්නේ රාජපක්ෂලාගේ පොහොට්ටු ආණ්ඩුවද කියලා. දැන් මේ වගේ තියෙන්න එපායි. දැන් පොලිසියක් වුණාම මීට වැඩිය ටිකක් තියෙන්න එපායි. දැන් එක කොට්ටාසයකට තව විදිහකටත් සාමාන්‍ය කොට්ටාසයකට තව විදිහකටත් තියෙන්න බෑනේ. මේ වගේ තියෙන්න ඕන විනිවිදභාවයක්. දැන් ඒ ගෙදරට නිතර යන පුද්ගලයෙක් නෙවෙයිලු. එදා ගිහිල්ලා තියෙනවා. හරි ඒකට කමක් නැහැ කියමුකෝ. ගිහිල්ලා තියෙනවා. ඒ ඔක්කොම සියල්ල සූදානම් කරලා තියෙන්නේ. මුදල් සූදානම් කරලා සියල්ල අරවින්ද සිල්වා නම් දැන් සමහර විට ඥාතීන් නැති නිසා හරි ඒ ඥාතීන් ළඟම ඥාතියෙක්නේ. ඒක කරා වෙන්න පුළුවන්. ගොඩාක් ප්‍රශ්න තියෙනවා निराකරණය වෙච්ච නැති. දැන් iPhone එකේ ලොක් එක කඩන්න ඇමරිකාවට අරින්න අදාළ මව් සමාගමට අරින්න උසාවියෙන් අවසර දීලා තියෙනවා. දැන් අපි අහලා තියෙන හැටියට ඔය ලොක් කඩන්න ඕන තරම් ලංකාවෙත් මිනිස්සු ඉන්නවා. iPhone වල ලොක් කඩන මිනිස්සු ලංකාවෙත් ඉන්නවා. විශේෂයෙන්ම මෙච්චර මේ ලොකු නඩුවක කපිල චන්ද්‍රසේනගේ බිරිඳට ඇයි යන්න දුන්නේ ඇයි? ඒකත් ප්‍රශ්නයක්. ඉතින් මෙව්ව ඇත්තටම කියනවා නම් ඔප්පු භාගයක් දුරට ඔප්පු වෙලා තියෙන නඩුනේ. ජාත්‍යන්තර අධිකරණ වලින් ඔප්පු වෙලා තියෙන නඩු මෙව්වා. මෙහෙ හොයන්නේ මොනවත් නෙවෙයි. මෙහෙ හොයන්නේ කාටද දුන්නේ කියලා. ඉතින් එතකොට මේ පොලිසිය මීට වඩා
මෙවට මැදිහත් වෙන්න ඕන. ඒ නිලධාරි මීට වඩා මැදිහත් වෙන්න ඕන. පොලිසිය මෙව හරියට කරනවද? ඒ නිලධාරි මෙව හරියට කරනවද? තවම රාජපක්ෂලාගේ හොරු නම් ඉන්නේ උන් මෙව හරියට කරනවද? උන්ට කඩේ යන්නේ උන් නම් ඉන්නේ උන් මෙව හරියට කරනවද කියලා හොයලා බලන එක මේ ආණ්ඩුවේ ආනන්ද විජේපාල ඇතුළු මේ රජයේ වගකීමක්. රජයේ වගකීමක්. ඉතින් අපි කියන්නේ ඒකයි මේ රජයට මිනිස්සු ඡන්ද දීලා තියෙන මේ රජය විශ්වාස කරලා. විශේෂයෙන්ම අනුර කුමාර සහෝදරයා විශ්වාස කරලා. ඒ නිසා මේ විශ්වාසය පළුදු කරගත්තොත් ඒක නැවත ගොඩනගා ගන්න බෑ. දැන් රාජපක්ෂ රෙජීමේ හොරු කියලා හොරා කියලා එදා පාර්ලිමේන්තුවේ ඇතුලේ රනිල් වික්‍රමසිංහ කියනකොටත් එන්නේ කාගේ නමද? එන්නේ කවුද? නිකන් මැවිලා පේන්නේ කාගේ රූපෙද? අන්න ඒ தත්වෙටපත් වෙන්න එපා මේ රජය. මේ රජය රාජපක්ෂලත් එක්ක ඩීල් දානවා කියන එක නිකන් හරි එළියට ආවා කියලා කියන්නේ ඒකෙන් ගැලවෙන්න බෑ. එනටමත් ඒව ඇවිල්ලා තියෙනවා යම් විදිහට. දැන් අර දවස්වල මොකද්ද කිව්වේ? අර ඌරුවංශ රතු අලිපටව කියලා තමයි අනුර කුමාරට ආමන්ත්‍රණය කරන්නේ. කවුද? අරු. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහලත් එක්ක ලොකු ඩීල් එකක් තියෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක ලොකු ඩීල් එකක් තියෙනවා කියලා. සමහර විට ඒ ඩීල් එක නෑ කියන්න වෙන්න ඇති. එකපාරටම අර ඊටමත් පොඩි නඩුවකට රනිල් වික්‍රමසිංහ පටලන්න උත්සාහ කරන්නේ. එහෙම නෑ අපි රනිල්ලත් එක්ක නෑ අපි කියලා පෙන්වන්න වෙන්න ඇති. අපිට පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. ජනතාවට පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ දේවල් හරියට වුණොත් හරියට කරොත් ඇති. මේ රජය බලයටපත් කරවුවේ මේ රජය බලයට ගෙනාවේ ජනතාව. ඒ ජනතාව වෙන කවුරුත් නෙවෙයි. ඔය එක්සත් ජාතික පක්ෂේ එපා වෙච්ච, පොහොට්ටුව එපා වෙච්ච, රට ආදරය කරන ජනතාව තමයි මේ ආණ්ඩුව බලයටපත් කරගත්තේ. එහෙම නැතුව ඔය ඔක්කොම JVP කාර්යෝ නෙවෙයි කියන එකත් මතක තියාගන්න. ඒ කට්ටියට තමයි දැන් ආපහු කතා කරගෙන ඉන්නේ රාජපක්ෂලා. ඒ කට්ටියට තමයි ආපහු කතා කරගෙන ඉන්නේ දැන් රනිල් වික්‍රමසිංහලා. දැන් ඔය රැස්වීම් තියතිය එන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් බලය කියන එක හැමදාම ලැබෙන්නේ නැහැ. බලය තියෙනකොට මොලේ නැහැ, මොලේ තියෙනකොට බලය නැහැ කියන කතාව ඉස්සර ඔයාලමනේ කියන්නේ. හරිද? දැන් අපටත් ඒක අහන්න සිද්ධ වෙනවා. මොකද මේ ආණ්ඩුවට බලය දීලා තියෙනවා. අසීමිත බලයක් දීලා තියෙනවා. ඕන දෙයක් කරන්න දැන් මේ ආණ්ඩුවට පුළුවන්. රටට අහිත කර නොවන අවස්ථාවෙදි තියෙනවා. ඉතින් ඒක අපිට පේන්නේ නැහැ. සංවර්ධන කටයුතු ඒ ආකාරයෙන් කෙරීගෙන යනවා යම් මට්ටමකින්. ඒ හැරෙන්න දූෂණ චෝදනා නැති වෙන්න පුළුවන්, හොරකම් නැති වෙන්න පුළුවන්. නමුත් මේ වගේ එක ඩීල් තියෙනවා කියන එක ජනතාවගේ ඔළුවට දැන් වැටිලා තියෙනවා. දැන් එක කාරණාවක් පල්ලේගම හාමුදුරුවෝ ඇත්තටම දැන් ඔන්න අද නවලෝක රෝහලෙන් ජාතික රෝහලට මාරු කරලා තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ හිටපු වාට්ටුවට වෙන්න ඇති ජාතික රෝහලට. හරිද? එතකොට සැබෑවටම ලෙඩක් තියෙනවද? ඇත්තටම ලෙඩක් නිසාමද රෝහල් ගත වෙලා හිටියේ? නැත්තම් මේක නීතිඥයන්ගේ උපදෙස් මතද කියන එක හොයලා බලන්න සිද්ධ වෙනවා. ඉතින් එව්වා එක කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් අපි කියන්නේ නැහැ පල්ලේගම මේක කෙරුවා කියලා. අපි කියන්නේ නැහැ මේක කෙරුවේ නැහැ කියලා. කවුරු හෝ කරලා තියෙනවා නම් මේවා දඬුවම් විඳින්න ඕන. විශේෂයෙන් සිවුරේ ඉඳගෙන මේ වගේ දෙයක් කරා නම් ඒක දැඩි දඬුවම් ලබන්න ඕන. දැඩි දඬුවම්. මොකද ඒක පල්ලේගමට විතරක් නෙවෙයි ඒක පාඩුව සිද්ධ වෙන්නේ බුද්ධ ශාසනයට නිසා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාලාන්තරයක් පෙරුම් පුරලා හොයාගත්ත මේ සත්‍ය අවබෝධ කරගත්ත එක මේ කට්ටිය ඒක කෙලින්ම නැති කරලා දාන්න උත්සාහ කරන චීවරධාරීන් කොට්ටාසයක් නිසා ඒක එක පුද්ගලයෙකුට විතරක් නෙවෙයි ඒක හානි සිද්ධ වෙන්නේ ශාසනයට. අන්න ඒ නිසා මේ වගේ පුද්ගලයෝ රකින්න දැක්ක නේද කී දෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවද කියලා. නීතිඥවරු කී දෙනෙක් ඉන්නවද? උසාවියට ගෙනිච්චේ නැහැ. නවලෝක රෝහලේ ඇඳේ ඉන්න ගමන් තමයි නීතිඥයෝ ඒකට යන්නේ. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න. මොකද්ද මේ නීතිය? කවුද මේ වගේ පිටිපස්සේ ඉන්නේ? එව්වා හිතා ගන්න බෑ. අචින්ති තම්පි භවති. තවම තියෙන්නේ මාලිමාර රජයක්ද? තවම තියෙන්නේ පොහොට්ටුවේ රජයක්ද කියලා හිතා ගන්න බැරි යන්නේ ඒකයි. ඒ නිසානේ දැන් ඒ කට්ටිය තව මේ විදිහට ඉන්නේ. දැන් කපිලගේ පවුලට එහෙ ඉන්න කියලා නීතිඥ උපදෙස් දීලා තියෙනවා කියලා දැන් අරවින්දලාගේ කටවල් වලින් ආවා. ඒක සාක්ෂි වලින්. ඒ කට උත්තර වලින්. දැන් නීතිඥවරු උපදෙස් දීලා තියෙන ඉන්න කියලා. දැන් රෙඩ් නෝටිස් දීලා තියෙනවා. රතු අරෙන්තු දීලා තියෙනවා. එහෙම හරි මෙයා මේ රටට ගේන්න පුළුවන්. ඉන්න තැනක් දන්නවනම්, දරුවෝ ඉන්න තැන දන්නවනම් මෙයාලා තමයි අපදීලා තියෙන්නේ. මාර ආතල්නේ මෙව්වා. දැන් අරවින්දයි පවුලයි දෙන්න අපදීලා තියෙනවා. දැන් මේ සහෝදරියෝ දෙන්න නියුන් සහෝදරියෝ කියලා කියන්නේ. එතකොට මෙයාලා ගේන එක මහා ලොකු අමාරුවක් නෙවෙයි. ගේන්න පුළුවන්. හරිද? දැන් මේ ගේන එකේ අරමුණ රාජපක්ෂලා ඇතුළට දාන එකම නෙවෙයි. රාජපක්ෂලා ඇතුළට දාන්න ඕන කියලා එකක් නැහැ. රාජපක්ෂලාට ස්වභාව ධර්මයේ දඬුවම් දීගෙන යනවා. ස්වභාව ධර්මයේ දඬුවම් දෙනවා. එයාලා හැමදාම ආයුධයක් හැටියට පාවිච්චි කරේ ওই සිවුරනේ. ඒ සිවුරෙන් එයාලා ප්‍රයෝජන අරගෙන දැන් ඒක දැන් හීන වෙලා සිවුරක් දිය වෙලා ගිහිල්ලා තියෙන මොහොතක් දැන් මේක.
සිවුරටම කෙලවෙලා තියෙන්නේ දැන්. සිවුරටම කෙලවෙලා තියෙන දැන් වෙනත් රටවල් ලොකු ලොකු ආයුධ ලොකු ලොකු දේවල් නිෂ්පාදනය කරනකොට අපේ රටේ ආයුධ හොයාගන්නේ ඔන්න ඔය සිවුරෙන්. ඕක තමයි බලගතුම ආයුධය බලගතුම බංකර් එක. හරිද? අපේ රටේ තියෙන. ඒක හඳුනලා දීලා තියෙන්නේ ගෞරවෙ හිමි වෙන්න ඕන ඔය රාජපක්ෂලාට රාජපක්ෂ නිකායක් සම්බන්ධයෙන් කතා කරන්නෙත් ඒ නිසානේ. ඉතින් ඒ නිසා ඕක අවභාවිත කරන්න පටන් ගත්තේ ඒ කට්ටිය. ඒ නිසා තමයි දැන් බලන්න මේ පල්ලේගම සිද්ධිය සම්බන්ධයෙන් වුණත් වචනයක් කවුරුත් කතා කරන්නේ නැහැ නේද? ආණ්ඩුවෙන් කතා කරන්නෙත් නැහැ, අරහෙන් කතා කරන්නෙත් නැහැ. මේක ඔහේ යන්න දීලා බලාගෙන ඉන්නවා. දැන් මේකට විරුද්ධව අර ඇත්ත කතා කරන රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා හොල්මන් වෙලා වගේ. ඉතින් කාටද කතා කරන්නේ? කාටද කතා කරන්න මේ සම්බන්ධයෙන්? කතා කරන්න කෙනෙක් නැහැ, කියන්නත් කෙනෙක් නැහැ මේ සම්බන්ධයෙන් ඇත්තටම. මොකද එක පැත්තකින් ශාසනයට කෙලවෙනවා. එක පැත්තකින් මේ මිනිස්සු ආදරය කරන රජය අපහසුතාවයටපත් වෙනවා, අපකීර්තියටපත් වෙනවා. ඒවා වළක්ව ගන්න එක රජයේ වගකීමක්. රාජපක්ෂලා හිරේ දාන්න ඕන කියලා හෝ එහෙම දොළ දුකක් අපිට නැහැ. දොළ දුකක් අපිට නැහැ. කවුරු හරි වේවා ස්වභාව ධර්මයට අනුව වරදක් කරලා තියෙනවා නම් දඬුවම් විදිය යුතුයි. ඒව ගැලවෙන්න බෑ. තරාතිරමානුව ගැලවෙන්න බෑ. එහෙම ගැලපෙනවා නම් ඒක දිහා බලාගෙන ඉන්නවා මේ රටේ මිනිස්සු. මේ ආණ්ඩුව පත් කරගත්ත මිනිස්සු බලාගෙන ඉන්නවා. ආණ්ඩුව අවුරුදු 5කින් ගෙදර යන්න ඕන නම් ආණ්ඩුවට තීරණය කරන්න පුළුවන්. අපි ගෙදර යනවා, නැවත රාජපක්ෂලාට දෙනවා. රාජපක්ෂලාගේ ආරක්ෂාව යටතේ අපි ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා නම් අන්න දුන්නට කමන්නේ. ඔය විදිහට වැඩ කටයුතු කරට කමන්නේ. එහෙම නැත්තම් මේක කෙලින්ම අංශක 180ක්ම අනිත් පැත්තට හැරිලා කෙලින්ම යන්න ඕන ගමනක් මේක. යන්න ඕන ගමනක්. ඒ හැරෙන්න කවදාවත් මේකට වෙනත් පිළිතුරු නැහැ. වෙනත් පිළිතුරු නැහැ. ඒක හොඳට මතක තියාගන්න. දැන් අර එක ගොබිලෙක් කවුරුත් දන්න අර ගෑනුන්ගෙන් ගුටි කෑවේ. ඔය කපුවා අර ගෑනුන්ගේ අත ගන්න ගිහිල්ලා ගුටි කෑවනේ ප්‍රසිද්ධියේ ඒ වීඩියෝ වෛරල් වුණානේ. කවුරු හරි තියනවා නම් අපිට එවන්න. මේ ආණ්ඩුව පෙරලෙනවා. අලුත් ජනාධිපති කෙනෙක් දිවුරුම් දෙන්න සූදානම් වෙන්න. කවුරු හරි තියනවා නම් ඒක අපිට එවන්න. මම මට මේ වීඩියෝ එක දාන්න බෑ මේකේ. මොකද කොපිරයිට්ස් වදින නිසා. ඔයාලට පළවෙනි කමෙන්ට් එකට ගිහිල්ලා මගේ WhatsApp channel එකේ දාන්නම් මම මේ වීඩියෝ එක ඔයාලා අරගෙන බලන්න. හරිද? YouTube නාලිකාවෙන් කරලා තියෙන එකකදී තමයි මම මේක මේ කියන්නේ. මූට මෙතන ජනාධිපතිවරයා ගැන මොනවද ටාගට් කරන්නේ? එහෙම නැත්නම් 2027 ජනාධිපතිවරයෙක් අලුතින් පත් වෙනවා දිවුරුම් දෙන්න ලෑස්ති වෙලා ඉන්න කියලා කියන්නේ නැහනේ. දිවුරුම් දෙන්න ලෑස්ති වෙලා ඉන්න කියන්නේ නැහැ. හරිද? අනිත් එක දැන් මූ මේ 15 වෙනිද දැන් හෙට නෙවෙයි අනිත් දා ඉඳන් මූ කියන්නේ මේ ආණ්ඩුවට බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා. හරිද? ඒක ඔයාලා බලලා ඔයාලා තීරණය කරන්නකෝ. මුගේ ගුටි කාපු වීඩියෝ එක හැම කට්ටිය ළඟ තියෙනවා නම් අපිටත් එවන්න. හරිද? මොකද අපි දැක්කා ඌ අත ගන්න ගිහිල්ලා හොඳට කනවා ගෑනුන්ගේ. හොඳට ගෑනුන්ගෙන් කනවා. ඉතින් ඒ නිසා එහෙම එකෙක් මේකගේ එව්වා මේ වගේ එවුන්ට ඇත්තටම කියනවා කවුද මු නියෝජනය කරන්න බලන්නකෝ. දැන් මු නියෝජනය කරන්නේ අර නෑමොලයා. හරිද? නෑමොලයාගේ ෆොටෝ දාගෙන නෑමොලයා තමයි මු ගේන්න හදන්නේ. නෑමොලයාගේ මිනිස්සෙක් තමයි ඔය. හරිද? මේ මිනිස්සුන්ට මේ විදිහට මුන් බොරු ප්‍රචාර පතුරවනවා. බොරු ප්‍රචාර පතුරනවා මේ වගේ හොර කපුව බෙහෙත් බෙලඳාම් කර. හරි? දැන් ඔයාලා කවුරුත් දන්නවනේ හොර බෙහෙත් බෙලඳාම් කරන්න ගියපුවාම ඔව්ව අපි නිතර කියනවා. කැලණියට පොහොට්ටුවක් අරගෙන කරඬුවක් අරගෙන නාගයෙක් කෙනෙකුට අපි කිව්වනේ. අපි පැහැදිලිවම කිව්වා මේක මේ රාජපක්ෂලාගේ නාඩගමක්, මේක මුලාවක්, වංචාවක් අහුවෙන්න එපා කියලා. හරිද? අපි පැහැදිලිවම කිව්වා. ඒ වගේම ඔය කොම්බුව නාලිකාවෙන් ගේනකොට අර තව එකෙක් ආවේ අර බෙහෙත් කොරෝනා බෙහෙත් අරගෙන. ඒ කොරෝනා බෙහෙත හදාගෙන එනකොට ඒකත් අපි කිව්වා මේකත් මේ නාඩගමක් නාට්‍යයක් මේකට අහුවෙන්න එපා කියලා. ඒ කාලෙට රැල්ලට යනවා පස්සේ තමයි අහුවෙන්නේ. පස්සේ තමයි තේරෙන්නේ පස්සේ තමයි අහුවෙන්නේ. ඕක අපි නම් හැබැයි කලින්ම දකිනවා. අපිට ඒක කලින්ම තේරෙනවා. හරි? ඉතින් අපි දන්නවා ඒ වගේම මේ රාජපක්ෂලා කියන්නේ කවුද කියන්නේ අපි හොඳට දන්නවා. රාජපක්ෂලා කියන්නේ කවුද මොනවටද එන්නේ කොයි විදිහටද එන්නේ කියලා අපිට හොඳට තේරෙනවා. හරි? උන්ට අවශ්‍යතාවය නැහැ. උන් ගව සම්පතක් නඩත්තු කරගෙන යන සෙට් එකක්. හරිද? උන් ඒකයි පහළ ඉඳන් ඉහළට යනකම් හොරා කණ්ඩ දුන්නා. මුල ඉඳන්ම ප්‍රාදේශීය සභාවේ ඉඳන් ඉහළට යනකම් හොරා කණ්ඩ දුන්නා. ඒ හොරු ටික උන් හැදෙන්න දුන්නා. අද උන් වෙනුවෙන් උන් ඕන වෙලාවක ඉන්නවා. ඔන්න ওই ටික තමයි. උන්ට ඕනම වෙලාවක කොළඹට නෙවෙයි අපායට හරි ගෙනියන්න ඕන තරම් සෙට් එකක් ඕන වෙලාවක ඉන්නවා. මොකද ප්‍රාදේශීය සභාවේ ඒ හැදිච්ච උන් ටිකයි ඒ උන්ගේ සෙට් එකයි ඒ ටික එකතු කරගත්තාම උන්ට සාමාන්‍ය රැස්වීමක් ඔය වගේ අර කොළඹට ගෙන්නන්න පුළුවන් ගව සෙට් එකක් ගව ගාලක් උන්ට ඉන්නවා. ඒක උන් නඩත්තු කරගෙන යනවා. ඒක කරන්න නිකන් නෙවෙයි උන්. එව්ව කරගන්න උන්ට දියුණු වෙන්න අවස්ථාව දුන්නා ඒ අවුරුදු 10 15 ඇතුළත. ඉතින් එහෙම හදාගෙන යන සෙට් එකක්. ඒක නඩත්තු කරන්න උන්ට ලේසි. මොකද ඕන තරම් සම්පත් තියෙනවා. ඕන තරම් මුදල් තියෙනවා. හරි? අපි දන්නවා ඔය මැති ඇමතිවරු වෙලා ඉන්න මිනිස්සු හිටපු මිනිස්සු
ඉස්සර හිටියේ කොහොමද දැන් ඉන්නේ කොහොමද කියලා. ඔයාලා අපි නිතර කියන්නේ එකයි ගම් වල හිටපු මිනිස්සු දිහා බලන්න. උන්ගෙත් එක්ක ගියපු මිනිස්සු දිහා බලන්න. අද ඉන්නේ කොතනද? එදා හිටියේ කොතනද? ඊටාම කෙටි කාලයක් තුල කොහොමද යාලා දියුණු වුනේ කියලා. ඔව්ව හොයන්නනේ අපි මේ ආණ්ඩුවට බලයට ගෙනාවේ. ඒ ඔව්ව හොයන එක මේ ආණ්ඩුවේ මේ රජයේ වගකීමක්. අපි පුළුවන් තරම් උත්සාහ කරමු. පුළුවන් තරම් තල්ලු කරමු. ඒ තැනට මේ රජය අපි පුළුවන් තරම් මේ රජයෙන් වැඩගමු. හරි? අවුරුදු 5 ඉවර වෙනකොට අපි බලමු ප්‍රගතිය කොහොමද කියලා. ප්‍රගතිය අනුව ඊළඟට මෙයාලට බලය දෙනවද නැද්ද කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. තව දුරටත් අපි උත්සාහ කරමු. තව දුරටත් මේ රජයට ගහන්න කවුරුත් නැහැ. පෙරණ දෙක්පානේ නායකයෝ නැහැ. අපි හිතනවා රටේ ජනතාව බුද්ධිමත්, තාත්තලාට මහප්පලාට බාප්පලාට බැරි වෙච්ච රට ওই නෑමුලයට කොහොමත් හදන්න බෑ. මිනිස්සු එහෙම දෙන්නේ නැහැ. මිනිස්සු බුද්ධිමත්. ඒ නිසා අපි ඒවට රැවටෙන්න ඕනේ නැහැ. කට්ටි හිතා ඊළඟ මැතිවරණයකදී නාමල් රාජපක්ෂට ඡන්ද වැඩි වෙනවා. ඡන්ද වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ නාමල්ට කාගේවත් ඡන්ද නෙවෙයි. ඔයාලා දන්නවනේ රනිල් වික්‍රමසිංහ තමයි එයාලගේ ඡන්ද ටික කඩාගෙන ලක්ෂ 22ක් ගත්තේ. ওই ටික දැන් රනිල් ඉල්ලන්නේ නැහනේ. ওই ටික තමයි ප්‍රාදේශ සභාවෙනුත් එයාලට ගියේ ලක්ෂ 10ක් විතර වෙන්න. එතකොට ඊළඟ මැතිවරණයේදී ඕක 10ක් 15ක් වෙයි. මොකද පොහොට්ටුවේ ඡන්ද ටිකනේ ඔය. ඒ ටික තමයි දිලි ටිකක් කඩාගත්තා ලක්ෂ 2ක් තුනක්. ඉතුරු ටික රනිල් කඩාගත්තා. දැන් ඒ සියල්ල ආපහු නාමල්ලට එකතු වෙයි ඒගාව සම්පතට. ඒ අරින්ද මේ රජයට අභියෝගයක් කරන්න පුළුවන් තරම් කවුරුත් තවම නැහැ. එවනම් අපි ඉදිරියට බලමු කොහොමද වෙන්නේ කියලා. ශක්තිමත්ව මේ ප්‍රශ්න වලට අපි මුහුණ දෙමු. සියලු දෙනා එකතු වෙන්න මේ රජයත් එක්ක කියන ඉල්ලීම අපි කරනවා. පැහැදිලිවම වරදක් තියෙනවනම් බය නැතුව විවේචනය කරන්න, වරදක් තියෙනවනම් කතා කරන්න. ඒක අපි මේ රාජපක්ෂලා ආරක්ෂා කරා වගේ රාජපක්ෂලා මොන වරද කෙරුවත් මොන දේ කෙරුවත් අය කියන જાතිය නෙවෙයි අපි. අන්න ඒ වගේ අපි මේ රජයේ වරදක් තියෙනවා වරද විතරත් හොඳ විදිහටත් දකිමු. මේ රජය වෙනුවෙන් අපි පෙනී සිටිමු. බොහොම ස්තුතියි. රැඳී සිටිට හැමෝටම බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න, channel එකත් subscribe කරගෙන යන්න.